Hello, good morning. In this video, you will learn about trees, enjoy a poem, and how to use articles. මේ වීඩියෝ එකෙන් ඔයාලට සබාදහමේ මූලික ගුණාංග වන ශාක සහ සතුන් ගැනත් ඉගෙන ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ වචන පොතට අලුත් වචන පොතට වචන රසකුත් එකතු කරගන්න පුළුවන්. Okay, let's start. Unit 2, nature is our friend. සබාදහම අපේ මිතුරෙක් නේද? ඔයාලා සබාදහම කියන්නේ ඔයාලට නැතුවම බැරි දෙයක් නේ. සබාදහමත් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපි බලමු මුලින්ම දීලා තියෙන වචන ටික. cloud එක ඇතුලේ තියෙනවා වචන කීපයක්. shower වැස්ස. ස්නානයටත් කියනවා. ඒ කියන්නේ ස්නානයටත් shower කියනවා. seed බීජ. earth පොළොව. pet ආදරය දක්වනවා. hall සිදුර. සව් වපුරන්න. grow වගා කරන්න. wish ප්‍රාර්ථනාව. ඔන්න ඔය වචන ටික ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. දැන් තියෙනවා කවියක් ගායනා කරලා විනෝද වෙන්න තියෙන recite and enjoy. May time magic. A little seed for me to sow, a little earth to make it grow, a little hall, a little pet, a little wish, and that is that. අපි බලමු මේ කවිය තේරුම මොකක්ද කියලා. තව තියෙනවා තවත් කොටසක්. A little sun, a little shower, a little while, and then a flower. බලමු මොකක්ද තේරුම කියලා. May time magic. May time කියලා කියන්නේ මේ මැයි මාසයේ හරි හොඳයි. මැයි මාසයේ පැලයක් වගා කරගන්න හොඳ කාලයක්. ඒකයි May time කියලා ගත්තේ. A little seed පුංචි බීජයක්. For me to sow මට වපුරන්න නැත්නම් මට වගා කරගන්න පුංචි බීජයක්. A little earth පුංචි පොළොවක්. ඒ කියන්නේ පොඩි ඉඩක් ඕනේ. To make it grow ඒක වර්ධනය වෙන්න. A little hole පුංචි සිදුරක් හදා ගන්න ඕනේ. A little hole, a little pet ආදරෙන් ඒක පොඩි තට්ටුවක් දාලා ආදරෙන් ඒක හදා ගන්න ඕනේ. A little wish හොඳ ප්‍රාර්ථනාවක්. A little wish පුංචි ප්‍රාර්ථනාවකුත් ඕනේ. And that is that ඒක තමයි ඒක. ඒක එහෙමයි කරන්නේ කියලා එතන අදහස් කරන්නේ. A little sun, a little shower. A little sun කිව්වේ සූර්යාලෝකය ඕනේ කියන එක. පුංචි ඉර එළියක් ආලෝකයක් ඕනේ. A little shower පොඩ්ඩක් වැස්සකුත් ඕනේ. වැස්ස නැත්තම් වතුර ටිකක් හරි දාන්න ඕනේ. A little while පොඩි කාලයකට පස්සේ. And then a flower පොඩි කාලයකට පස්සේ මොකද වෙන්නේ ඒකේ? මලක් හට ගන්නවා කියලා තමයි කියන්නේ. by Marble Watts. ඒ කවියා විසින් ලියන ලද කවියක් තමයි ඔය අපි කියවේ. lesson 2 එකේ තියෙන්නේ සින්දුවක් තමයි තියෙන්නේ. let's sing ගායනා කරන්න කවියක් තමයි තියෙන්නේ. ඒකෙත් තියෙන cloud එක ඇතුලේ වචන ටිකක් දීලා අපි බලමු මුලින්ම මේ වගේ සිංහල තේරුම මොනවාද කියලා. roots මුල්. roots කියන්නේ ශාකයක මුල්. buds මල් පොහොට්ටු. ගහේ හැදෙන මල් පොහොට්ටු. trunks කඳන්. ගහේ කඳ. fruits පළතුරු. leaves කොළ. seeds බීජ. බීජ කියන්නේ ගහේ හැදෙන ගෙඩිවල ඇතුලේ හැදෙන බීජ. squirrels ලේනුන්. bugs මකුණන්. snake සර්පයා. breathe හුස්ම ගන්න. අපි බලමු දැන් කවිය. trees. ශාක ගැන තමයි මේක තියෙන්නේ. have roots and trunks and leaves. ශාක වලට තියෙනවා මුල්. trunks කියන්නේ කඳන්. ඒ වගේම කොළ. trees have buds and fruits and seeds.
බඩ්ස් කියන්නේ මල් පොහොට්ටු තියෙනවා, ඒ වගේම පළතුරු තියෙනවා, ඒ වගේම බීජ තියෙනවා. A home for birds and bees. ඒක නිවසක් වෙනවා කුරුල්ලොන්ට සහ මීමැස්සොන්ට. ඒ කියන්නේ ශාකය ලොකු ගස්වල හදනවනේ, ගෙවල් හදනවනේ. A home for birds. කුරුල්ලෝ හදා ගන්නවා යාලට ගයක්. And bees. මීමැස්සොන්ටත් පුළුවන් ඒ ගහේම හදාගෙන ඉන්න යාලගේ මී වද හදා ගන්නවා. දැකලා තියෙනවනේ මී වද හදන්නේ විශාල ගස්වල. ඊළඟට කියනවා a home for nest of flying birds. ඒක නිවසක්, ඒ වගේම කූඩුවක් වෙනවා. nest එකක් කියන්නේ කූඩුවනේ, කුරුළු කූඩුව. of flying birds, පියාඹන කුරුල්ලොන්ගේ කූඩුවක් වෙනවා. ඒකත් නිවසක් යාලගේ. a home for bees and brown bats. මීමැස්සොන්ට වගේම brown bats කියන්නේ වවුලන්ට, දුඹුරු පාට වවුලන්ටත් ඒක නිවහනක් වෙනවා. home for squirrels, bugs and snakes. ලේන්නුන්ට, ඒ වගේම කුරුමිනියෝ, ඒ වගේම සර්පයින්ටත්, කුරුමිනියෝ, මකුණෝ, ඒ වගේ සත්තුන්ට, ඒ වගේම සර්පයොන්ටත් මේ ශාකය නිවසක් වෙනවා. Trees give us all kinds of fruits and wood for chairs, rubber for boots. මොකක්ද කියන්නේ? ශාක දෙනවා. Trees give us, ශාක අපට දෙනවා all kinds of fruits. සෑම වර්ගයකම පළතුරු අපට ලබා දෙනවා. And wood for chairs. ගෘහ භාණ්ඩ සඳහා ලී සපයා දෙනවා. අපිට ලී හම්බෙන්නෙත් ගහෙන්. Rubber for boots. රබර් වලින් කරන නිර්මාණ දන්නවනේ, රබර් වලින් නිෂ්පාදන ගොඩක් කරනවා. ඒවට රබර් දෙන්නෙත් මේ ශාකයෙන්. They clean up the air and keep it fresh, help us to breathe. ඒ ශාක තමයි වාතය පිරිසිදු කරන්නේ. And keep it fresh. නැවුම්ම තබා ගන්න, වාතයේ නැවුම්ම, අපි හුස්ම ගන්න වාතය නැවුම්ම තබා ගන්නත් උදව් කරන්නේ මේ ශාක කියලා තමයි කියන්නේ. help us to breathe. අපට හොඳට හුස්ම ගන්න නැවුම් වාතය පිරිසිදු කරගන්නත් ශාක උදව් කරනවා. they need only sunlight, soil and water. ඒවට අවශ්‍ය වෙන්නේ, කියන්නේ ශාකයට අවශ්‍ය වෙන්නේ only sunlight, soil and water. හිරු එළිය, පස් සහ ජලය පමණයි. sunlight කියන්නේ හිරු එළිය, soil කියන්නේ පස් සහ water කියන්නේ ජලය. ඔන්න ඔය තුන විතරයි ශාකයකට අවශ්‍ය වෙන්නේ. maybe a little love. පොඩි ආදරයකුත්, ඒ කියන්නේ අපි ශාක ගැන බලා ගන්න ඕනේ, ශාක රැක ගන්න ඕනේ අපි. මිනිස්සු විදිහට අපි ඒව රැකගත යුතුයි. trees protect us. අපිව රැක බලා ගන්නවා වගේම අපිත් ඒවා රැක බලාගත. let's protect them too. දැන් ශාක අපිව බලා ගන්නවා, ඒ වගේම අපිට සිදු වෙනවා let's protect them too. අපි ඒවව, ඒ කියන්නේ අපි ශාක රැක ගනිමු කියලා තමයි මේ කවියේ අවසානයේ කියන්නේ. let's protect them too. අපිත් ඒවා රැක ගමු. ඕක තමයි ওই කවියේ අදහස. get ඊළඟට තියෙනවා අපිට ප්‍රශ්න ටිකක් දීලා. මේ කවියෙන් ප්‍රශ්න 4ක් අහලා තියෙනවා. පළවෙනි ප්‍රශ්නේ තමයි what are the parts of a tree? මොනවද ශාකයක කොටස්? who lives in trees? කවුද ශාකයක ජීවත් වෙන්නේ? what are the uses of trees? මොනවද ශාකයක ප්‍රයෝජන? uses කියන්නේ ප්‍රයෝජන. what do trees need? ගස්වලට මොනවද අවශ්‍ය වෙන්නේ කියලා තමයි ඔන්න ඔය ප්‍රශ්න ටික තමයි අහන්නේ. අපි බලමු මොනවද ඒවට උත්තර කියලා. ඔයාලා දන්නවා දැන්. පළවෙනි ප්‍රශ්නේ what are the parts of a tree? මොනවද ශාකයක කොටස්? ඒ කවියේ තිබුණා roots, trunks, leaves, buds, fruits and seeds. Second one, who lives in trees? ශාකයක ජීවත් වෙන්නේ කවුද? ශාකයක
ගත්තාම සත්තු ගොඩක් ඉන්නවා. ඒක නිවහන කරගන්න සත්තු ඉන්නවා. ඒ කවුද? birds, bees, brown bats, squirrels, bugs and snakes. තුන්වෙනි ප්‍රශ්නේ what are the uses of trees? මොනවද ශාකවල ප්‍රයෝජන? give us fruits. අපට පළතුරු ලබා දෙනවා. wood for chair. ගෘහ භාණ්ඩවලට ලී සපයා දෙනවා නේද? ඊළඟට rubber for boots. clean up the air and keep it fresh and help us to breathe. අපට හොඳින් නැවුම් වාතයේ හුස්ම ගන්න, නැවුම තබා ගන්න මේ ශාක තමයි උපකාර වෙන්නේ. වාතය පිරිසිදු කරගන්න. what do trees need? අවසාන ප්‍රශ්නේ ගහකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා අහනවා. sunlight, soil and water. ඔන්න ඔය ටික තමයි ශාකයකට අවශ්‍ය වෙන්නේ. දැන් ඔයාලා ශාක ගැන ඔන්න ඉගෙන ගත්තා. lesson 3 point and say. අපි දෙයක් පෙන්නලා කියන්නේ කොහොමද කියලා තමයි මේකෙදි කියලා දෙන්නේ. it's a and the නිපාත පද වගේක් තියෙනවා. a and the කියලා. අපි ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ඊළඟට බලමු. මුලින්ම මේ වචන ටිකේ සිංහල තේරුම අපි දැනගෙන ඉන්න ඕනේ. රේන්බෝ දේ දුන්න, island දූපත, waterfall දියැල්ල, mountain කන්ද, clouds වලාකුළු, forest වනාන්තරය, field කෙත කියන්නේ කුඹුර, sun හිරු, beach වෙරළ, moon සඳ, desert කාන්තාරය. ඔන්න ඔය වචන ටික තමයි ඔයාලට මේකෙදි තියෙන්නේ. ඔන්න බලන්න ලස්සන පින්තූර ටිකකුත් එක්ක තියෙනවා. number 1 මොකද්ද දැන් number 1 එකේ තියෙන්නේ? rain. අපිට දීලා තියෙන ලිස්ට් එකේ නම් තියෙන්නේ rainbow. rainbow එක කෝකෙද තියෙන්නේ? මොකද්ද number එක? rainbow එකට තියෙන number මොකද්ද? number 4. island එක number 11. waterfall number 1 is waterfall. mountain number 5. clouds number 3. forest number 6. field number 7. sun number 2. beach number 8. moon number 9. desert number 10. ඔන්න ඔය විදිහට තමයි අපි අංක කරේ. අපි දැන් බලමු ඔය a and the කියන නිපාත පද කොහොමද පාවිච්චි කරන්න කියලා. a කියන නිපාත පදය, ඒ කියන්නේ අපි එකක් සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේදී එකක් ගැන සඳහන් කරනකොට පොතක්, පැන්සලක් වගේ කියනකොට pen, book, pencil කියලා අපි කියනවා. මෙතනදී මම අරගෙන තියෙනවා ඔයාලගේ පින්තූරේ දීලා තියෙන rainbow, forest කියන වචන දෙක. වලාකුළු දෙදුන්නක්, rainbow කියන්නේ දෙදුන්නක්, forest කියන්නේ වනාන්තරයක්. ඊළඟට අපි බලමු විශේෂම දේ තමයි මෙතන ඔයාලට ඉගෙන ගන්න තියෙන්නේ and. ඔයාලා දන්නවා මේ වෙනකොටත් and කියන නිපාත පදය යොදන්නේ vowel sound එකක් කියන vowel අකුරක් මුලට ආවොත් තමයි. මොනවද vowels? a, e, i, o, u. a, e, i, o, u. මේ vowel අකුරක් ආවොත් ඒකේ මුලට අපි දාන්නේ and කියන නිපාත පදය. අපිට මේ ලිස්ට් එකේ තියෙන්නේ island කියන එක විතරයි. i අකුරෙන් පටන් ගන්න එකයි තියෙන්නේ. island කියන එකට අපි an island කියලා තමයි යොදන්නේ. an island. ඊළඟට අපි the කියන එක කොහොමද යොදන්නේ කියලා බලමු. the කියන එක යොදන්නේ සාමාන්‍යයෙන් එකක් තියෙන තැනකදී. එහෙම නැත්නම් අපි මෙන්න මේක විශේෂයෙන්ම පොත කිව්වොත්, පොතක් නෙවෙයි, පොත ගේන්න. the book.
කියන්නේ විශේෂයෙන් ඔයා සඳහන් කරපු පොතක් ගැන කියනවා නම් එහෙම නැත්නම් ස්ථානයක් ගැන කියනකොට the school පාසල ඒ වගේ විශේෂයෙන් සඳහන් කරපු ස්ථානයක් ගැන කියද්දී අපි ද දානවා. මෙතනදී නම් අපිට ගන්න තියෙන්නේ the sun the moon. ඒ කියන්නේ ඉරට අපිට තියෙන එක ඉරයිනේ. අපේ විශ්වයට එක සූර්යයා එකයි. the sun කියලා තමයි අපි කියන්නේ. the moon හඳ. එතන එකයි තියෙන නිසා the moon කියලා අපි යොදනවා. ඊළඟට අපි බලමු ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ point and say අපිට දැන් කරන්න තියෙන්නේ ඔන්න ඕක. අපිට පෙන්නලා දෙයක් අහන්නේ නම් කියන්නේ කොහොමද? මේ පින්තූරෙන් තියෙනවා මේ ළමයි කතා කරන විදිය බලන්න. What's in picture 1? What's in picture 1? අංක 1 පින්තූරේ මොකද්ද තියෙන්නේ කියලා අහනවා. It's a waterfall. ඔන්න ඔය විදිහට ඔයාලට නම් කරන්න පුළුවන්. What's in picture 1? It's a waterfall. What's in picture 2? It's the sun. What's in picture 2? It's the sun. අපි තව එකක් අහමු. What's in picture number 4? නැත්නම් what's in picture 4? මොකද්ද number 4 එකේ තියෙන්නේ? මොකද්ද තියෙන්නේ? It's a rainbow. It's a rainbow. picture number 4 එකේ තියෙන rainbow නේද? හරි. ඊළඟට අපි අහමු what's in picture 10? අපි බලමු what's in picture 10? මොකද්ද picture number 10 එකේ තියෙන්නේ? It's a desert. ඒක කාන්තාරයක්. It's a desert කියලා කියන්න පුළුවන්. ඔය විදිහට ඔයාලට යාළුවොත් එක්ක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. පුහුණු වෙන්න පුළුවන්. ප්‍රශ්න අහලා what's in මොකක්ද තියෙන්නේ? picture number එක තමයි කියන්නේ. what's in picture 1 2 3 එහෙම කියලා අහන්න පුළුවන්. වීඩියෝ එක අවසానයි. ඔයාලා මේ අවසානයේ දක්වා රැඳී සිටියට ස්තුතියි. ඊළඟ කොටස, ඒ කියන්නේ part 2 එක ඉක්මනින්ම මම ඔයාලට අරගෙන එනවා. මේ වෙනකන් subscribe කරපු අයට බොහොම ස්තුතියි. ඒ වගේම ඉදිරියට ඔයාලා මේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් එතකොට ඔයාලට notification එකක් එනවා. සුබ දවසක්.